හරි. අපි බලමු 38 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන කුමන සෛල බහුන්‍යෂ්ටික වේද කියලා තමයි අපෙන් අහන්නේ. පහත දැක්වෙන කුමන සෛල බහුන්‍යෂ්ටික වේද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මෙහෙමයි. හරිද? රතු රුධිර සෛල කියලා තියෙනවා. සුදු රුධිර සෛල කියලා තියෙනවා. කංකාල පේශි කියලා තියෙන හර්ත් පේශි කියලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි. අපි බලමු. එතකොට මෙහෙමයි. මේ මුලින්ම මේ සත්ත්ව පටක මේ තුනට එන්න කලින් මම මෙතන පිවිසෙන්නම්කෝ. සත්ත්ව පටක ආකාර හතරක් වෙනවා. මොකද එක අපිච්චද දෙක සම්බන්ධක පටකය තුන පේශි පටකය හතර ස්නායු පටකය. ස්නායු පටකය. ඔන්න ඔය විදිහටනේ කොටස් හතර කැඩෙන්නේ. ඒතකොට මෙන්න පේශි පටකය තමයි සිනිඳු පේශි, කංකාල පේශි, හර්ත් පේශි විදිහට කොටස් තුනකට කැඩෙන්නේ. ඒ තුනත් වෙන් කරමුකෝ අපි. ඒතකොට මෙහෙමයි. මෙන්න මේ සිනිඳු පේශි තියෙන්නේ සාමාන්‍යයෙන් තර්ක රූපී හැඩති. ඔන්න ඔය විදිහට. මෙන්න මේ විදිහට තර්ක රූපී හැඩති විදිහට තමයි තියෙන්නේ. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. ශාකනය වෙලා නැත. හරිද? ශාකනය වෙලා කියන්නේ මේකකින් ගිහින් අනිත් එකට එන්නේ එහෙම බෑ. ශාකනය වෙලා කියන්නේ ඒකනේ දැන්. පාරක් ශාකනය වෙලා නම් මෙන්න මෙහෙමනේ. ඔව් මෙන්න මෙහෙමනේ. ඔන්න ඔහමනේ ශාකනය වෙලා ඔන්න ඔක තමයි අදහස් කරන්නේ. මේ විදිහට තියෙනවා හර්ත් පේශි වල ශාකනය වී ඇත. හරිද? පැහැදිලිනේ. ඒක න්‍යෂ්ටිකයි. හරස් විරේක නැත. අනිච්ඡානුග ඉක්මනින් නිදවටපත් වෙන්නේ නැහැ. හරිද? මේක බලමු. ඒ ටික ඔයා කියව ගන්න. දිගට සිලින්ඩරාකාරයි ශාකනය වෙලා නැහැ. බහුන්‍යෂ්ටිකයි. අන්න උත්තරේ ආවා. හරස් විලේක දරයි ඉච්ඡානුග විඩවටපත් වේ. මේකේ ටික මම කියන්නේ ඔයා කියව ගන්න සහ ඔයාගේ ෂෝට් නෝට් එකට ඇතුළත් කරගන්න ඕනේ. හරි. මට ඕනේ උත්තරේ මම ගත්තා. ඊට අමතරව මේ වටපිටාවේ තියෙන කරුණු ටිකත් මම ඔයාලට ගොනු කරලා දුන්නා. බහුන්‍යෂ්ටිකයි. ඒතර උත්තරේ වෙන්නේ කීයද? බහුන්‍යෂ්ටිකයි කංකාල පේශි 38ට උත්තරය 3. 38ට